මේ රට නැති වුණ සිංහලය නිසා ආපහු නැති වෙන්නේ සිංහලය නිසා. ඕලන්දක්කාරෝ පෘතුගීසි ලන්දේසි පරංගි ජපානු සුද්දෝ කියලා කොටස් 6ක් හිටියා. මම ඉස්කෝලේ යන කාලේ මේ රටේ ජපානු රටට බෝම දානා වෙලාවේ මැසි මදුරියෙකුට කලවන්න අනතුරක් නොවෙන්න ඒ මිනිස්සු මේ යුද්ධය කළා. ඒ වෙලාවේ මේ කටට ඉබ්බ දාපු යතුරු ඉබ්බ දාපු කාපී ගන්න හිටිය මේිට වැඩිය කලුයි. අපිට ටොපිලෝ හිංජර දෙනවා වු. මේ බෞද්ධයා කියන එක අපේ ලේ බීලා අපේ මාළු කර අපේ හැමටත් බුරනෝනේ. මේ බුදුහාමුදුරෝ දේශනා කළේ තියෙන මැතිතුමනේ කුල පුත්‍රයෝ මහාන කරන්න. අන්නර වගේ උපැන්න සාතිකේ නැති අය මහාන කළත් අන්නර කකුලුවා යන වගේ තමයි. සිවුර කරේ තියෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. අටපිරකට වාල් වෙනවා, සල්ලි වලට වාල් වෙනවා, නොයෙකුත් ප්‍රකාශ දෙනවා. නායකලා ඉන්නෝ, ගජනායකලා, රත්නායකලා, ඒකනායකලා ඕන තරම් ඉන්න සතට වැඩක් නැහැ. අටපිරිකරයි අර කුණු වෙච්ච පාලතුරුරියෙකු යන් ගියාම ඉතින් ඒක නිසා මේ රට නැති කරන්න ප්‍රධාන කොටස තමයි ආම්දුරු. අන්න කුල පුත්‍රයන් නොවෙනහි මහාන කළාම ඒක වෙනවා. නේ? එක එක ප්‍රශ්න එක 10 දෙනෙක් ගියා නම් 10 දෙනාට ප්‍රශ්න 10ක්. ඒ 10 දෙනාගේ පැත්ත. ඔබතුමන් ගියාන් පස්සේ ඔබතුමන් අර තුමන් ෆේස් කන්ට්‍රෝල් ඔබතුමන්ට කර ප්‍රකාශ නෙවෙයි යට කරන්නේ. තෘෂ්ණාව ආසාව තියෙන තුරු මේ මැතියම තුරු මොකද කරන්නේ? ලෝකේ කොයි රටේද මිරිස් කුඩු ගහගත්ත පාර්ලිමේන්තුවේ? කොයි රටේද අර සෙන්කෝලේ කැඩුවේ? කවුද මේ? බේ බද්දෝ පිරිසක් ගිහිල්ලා අන්දේනිකා පාන්නිද්දිය මොකක් නැහැ. අර රජගෙදර හිටියේ එතකොට මං කොළඹ 1947 එනකොට මේ බල්බ් එකක් නැහැ දකින්න කටුගේවත්.